Hello guys, welcome back to our YouTube channel. අද අපි කරන්න යන්නේ කොහොමද production grade mobile application එක authentication කරන්න කියලා. මේකෙදි මම use කරන අද packages කීපයක්ම. පළවෙනියෙන් අපි use කරන Go route එක අපේ redirection වගේ ඒ වගේ logics වලට. ඊළඟට අපි ගන්නවා Flutter block එක state management වලට. ඊළඟට DO එක ගන්නවා API call වලට. ඊට පස්සේ අපි ගන්නවා Flutter secure storage එක අපේ access token එකයි prepare token එකයි store කරලා තියාගන්න securely අපේ local storage එකේ. ඊට පස්සේ JWT decode එක මම use කරනවා token වල validity එක බලන්න. ඊට පස්සේ අන්තිමට මම use කරනවා Getit package එක. මේකෙන් අපිට dependency injection කරන්න පුළුවන් අපේ class වලට. ඊට පස්සේ අපේ app එකේ flow එක බැලුවොත් මුලින්ම එනවා app එක ස්ටාර්ට්අප් එකේදී අපි check කරලා බලනවා is authenticated ද කියලා. ඊට පස්සේ authenticated නම් කෙලින්ම අපි home එකට redirect කරනවා. authenticated නැත්නම් අපි login page එකෙන් එයාට login වෙන්න user login වෙන්න දීලා එතනින් අපි login එක successful වුණාම home එකට ආපහු redirect කරනවා. ඒක තමයි අද app එකේ flow එක. ඊට පස්සේ අද අපි මම කරන්න යන දේවල් හදාගෙන තියෙනවා කොටස් 5කට. මම පළවෙනියෙන්ම හදාගන්නවා අපේ DO client එක. ඊට පස්සේ හදාගන්නවා auth service එක, auth API service එක. auth ඊට පස්සේ repository layer එක හදාගන්නවා. ඊට පස්සේ qubit ටික හදාගන්නවා. අන්තිමට මම go routers ටික setup කරගන්නවා automatically redirect වෙන්න login page එකේ ඉඳලා වෙලා home page එකට හරි startup එකේදී අපි කතා කරපු is authenticated එකේදී redirection එකට ඒ logics ටික මම go route එකේ ලියා ගන්නවා අන්තිමට. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු DO client එකෙන්. මම DO client එක දාගන්නවා අපේ core folder එකට. මට අපේ folder structure ගැනත් කියන්න ඕනේ. මේකෙදි මේ model එක එන්න ඕනේ මේක ඇතුළට. හරි. අපේ තියෙන feature first design එකක් අද. ඒකෙදි මම auth feature කියලා වෙල එකක් හදාගෙන දෙනවා. ඊට පස්සේ හදාගෙන තියෙනවා home feature කියලා වෙල feature එකක්. ඊට පස්සේ අපේ තියෙන core folder එකේ core folder එකේ තියෙනවා අපේ API constant ටික. ඒකෙදි මම දැනට Node.js server එකක් spin up කරගෙන තියෙන්නේ මගේ local host එකේ. ඒකට තමයි මම මේ local host එකේ IP address එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අපේ access token එකයි repository token වලට අදාළ token keys ටික මට store කරලා තියාගන්න. ඊට පස්සේ මම go route එකට දාගෙන තියෙනවා splash screen එකේ home screen එකයි login screen එකයි. splash screen එකේ තියෙන circle box indicator එකක් නිකන් මැදින්. ඔය දැනට අපේ app එකේ පේන්න තියෙනවා ඒක. මම app එක post කරලා තියෙන්නේ. ඊට පස්සේ home එකේ තියෙනවා test එකක් home screen කියලා. ඊට පස්සේ ඒකේ log out button එකක් තියෙනවා. ඊට පස්සේ home page එකේ මම පොඩි design එකක් දාගෙන තියෙනවා. අපේ email password enter කරලා වෙලා අන්තිමට login එක වෙන්න login එක නෙවුව login එකට button එකක් දාගෙන තියෙනවා elevated button එක. හරි. ඔක තමයි අද මම already හදාගෙන තියෙන ටික. ඊට පස්සේ මම තව හදාගත්ත මේ login response කියලා වෙලා model එකක්. ඒ model එකේ මම හදාගෙන තියෙනවා අපේ login response එකට අදාළව වෙන model එක. මේකෙදි අපි token එකයි reverse token එකයි ඊට පස්සේ user කෙනෙක්ව ගන්නවා. මම user වත් හදාගෙන තියෙන model එකක් මෙතන යටින්. ඊට පස්සේ හදාගෙන තියෙනවා from JSON කියන battery methods එක. හරි. අපි පටන් ගමු මුලින්ම අපේ DO client එකෙන්. features folder එකක් කරගෙන මම දානවා network කියලා folder එකක්. ඒකේ මම හදනවා DO client .dart. මේක මම හදාගන්නවා class එකක් DO client කියලා.
ස්ටැටික් මට බේසි URL එකක් වැඩක් නැහැ. මම Copilot එක දැනට පොඩ්ඩක් පෝස් කරලා තියලා තියෙනවා. ඊට පස්සේ අපේ මම API URL එක දාගන්නවා. API constant ෆයිල් එකේ තියෙන. හරි මම හදාගෙන ඉවරයි අපේ ඩියෝ ක්ලයන්ට් එක. අපිට මේකේ තව චේන්ජස් ටිකක් තියෙනවා කරන්න. අපි නිකන් ටියුටෝරියල් එකේ අන්තිම පාර්ට් එකේදී කරමු. හරි. ඊට පස්සේ අපි හදාගන්න ඕනේ OAuth API සර්විස් එක. මම එනවා අපේ OAuth එකේ එතන හදාගන්නවා සර්විස් කියලා එකක්. OAuth service.dart මේකදී අපි API call විතරයි කරන්නේ. OAuth API service කියලා අපි දාගමු එකට. අපිට උන්නම් පුළුවන් මේක ඇබ්ස්ට්‍රැක්ට් ක්ලාස් එකක් දාලා වෙලා ඒකෙන් අපිට එක්ස්ටෙන්ඩ් කරගෙන ඉවරලා හදන්න. මම දැනට නෝමල් විදිහටම API සර්විස් එකක් කියලා වෙලා නිකන් ක්ලාස් එකක් හදනවා. මේකෙදි මට මෙතඩ් දෙකක් හදන්න ඕනේ. එකක් ලොගින් එක අනිත් එක is authenticated ද කියලා බලන එක. අපිට is authenticated කියන බලන එක මෙතනට දාන්න ඕනේ. අපිට ඒක repository layer එකේම බැලුව හැකි. මොකද මෙතන call API calling විතරක් කරන නිසා මගේ දැනට plan එක තියෙන්නේ අපේ token එක login එකේදී token එක store වෙන නිසා අපේ local storage එකේ මම එතනින් read කරලා බලනවා token එක තියෙනවද කියලා. ඊට පස්සේ token එක මම validate කරලා බලනවා token එක validate ද කියලා. එහෙමනම් මම පාස් කරනවා එයා authenticated කියලා. ඒක ඒ දෙකම fail නම් token එක නැත්තම් හරි token එක invalidate නම් මම එයා unauthenticated විදිහට පාස් කරලා මම ඒකෙන් අපේ redirect කරනවා login page එකට. දැනට මෙතන API calls විතරක් යන නිසා මම මෙතන login function එක විතරක් දාගන්නවා. මම login එකට අපේ response model එක import කරගන්නවා මෙතනින්. අපේ OAuth API service එක හරි. ඊට පස්සේ මම හදාගන්නවා OAuth repository layer එක. මේකෙදි මට ඕනේ මේ OAuth API service එකයි OAuth API service එකෙන් object එකක් ඕනේ. API service කියලා දාන්න. ඊට පස්සේ මට ඕනේ රට secure storage එක ඕනේ. මෙතනින් එක import කරගන්න. රට secure storage මම මේක මෙතනින් copy කරගන්න ඕනේ. හරි. this.api service this.secure storage මේ දෙක මම construct එකෙන් මෙයාට inject කරනවා. මේ දෙකට. හරි මම දැන් දාගන්න යන්නේ login එකයි ඊළඟට අපේ is authenticated එකයි.
මම ඒකත් රිටර්න් කරගන්නවා. එක රිටර්න් කරගන්න කලින් අපිට වෙයිට් දාලා වෙලා මෙන්න මේකෙන් අපිට ටෝකන් දෙක ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. storage.write එකට කී එක ඕනේ. කී එකට මම දාගන්නවා token constant access key. මේකදී res එකේ තියෙනවා result එකේ access token එක. මේක කොපියක් දාගෙන refresh token refresh token. හරි. දැන් token එක local storage එකේ store වෙනවා. ඊට පස්සේ ආව return කරනවා user. ඊට පස්සේ මම තව function එකක් දාගන්නවා future. මේක මම දාගන්නවා void එකක් නෙමෙයි. මම මේක දාගන්නවා boolean එකක් විදිහට. void එකක් විදිහට දාගෙන හරියන්නේ. authenticated sync විදිහට දාගන්න. මම ගන්නවා මම බලන්නේ අද අපේ access token එක ඇවිල්ලා ඒක short lived token එකක් නිසා මම බලන්නේ refresh token එක අපේ store වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ refresh token එක තියෙනවා නම් අපිට පුළුවන් දෙකම බලන්න. ඔන්න මම අපි පළවෙනියටම බලමුකෝ access token එක තියෙනවද කියලා. access token එක valid නම් අපිට පුළුවන් home එකට යවන්න. අපේ home එක redirect කරන්න. ඊට පස්සේ access token එක valid නැත්නම් refresh token එක valid නම් අපිට පුළුවන් අපේ token එක refresh කරගන්න. ආපහු backend එකට call කරලා අද මම අපිට refresh එකත් කරන්න පුළුවන්. අපි අද access token එක විතරක් බලමු තියනවද කියලා. ඒකට access token එක අපි validate නම් අපි log authenticated කියලා පාස් කරමු. හරි. මම බලනවා OTP service එක හරි auth repository එක හරි. ඊළඟට මම යන්නේ qubit ටික දාගන්න. qubit එක අපි qubit එක දාගන්න යනවා. ඒ qubit එක මම හදන්න අද use කරනවා පොඩි extension එකක්. ඒක ඔයගොල්ලන්ට VS Code එක install කරගන්න පුළුවන්. මම මේක use කරලා මෙතන qubit එකක් හදාගන්නවා auth කියලා. හරි අපේ qubit එක හැදලා තියෙනවද? මෙතන තියෙනවා මේක එලා මම මේක අපි import කරගමු. block flutter block. හරි. මට දැන් මේ auth state එක වැඩක් නැහැ. මම මේක auth initial ඒක අයින් කරලා මම උඩින් දාගන්නවා අපේ enum එකක්. enum එකක් දාගන්නවා auth status කියලා. හරි. auth status එකේ තියෙනවා authenticated loading authenticated unauthenticated කියලා. මම මේක seed class එක අයින් කරලා නිකන් සාමාන්‍ය class එකක් විදිහට දාගන්නවා. හරි. මම auth state එකට හදාගත්තා. auth status එකේ field එකක් දාලා ඒක මම constructor එකෙන් initialize කරගත්තා.
දැන් අපිට මෙතන error එකක් ඇවිල්ලා තියෙනවා. ඒක auth state initial නැතුව අපිට කරන්න පුළුවන් auth status එකේ loading එකක් දෙන්න app එක block එක initialize වෙනකොට qubit එක. හරි. මම login method එක හදාගත්තා. login method එකේදී අපි try catch block එකක් දාගත්තා. ඒකෙදි මම බලනවා wait කරලා බලනවා අපේ login එක success ද කියලා. success නම් මම authenticated විදිහට pass කරනවා. failure එකක් ඒ කියන්නේ catch එකක් error එකක් catch කරගත්තොත් ඒක මම unauthenticated විදිහට pass කරනවා. හරි. මම ඊට පස්සේ දාගත්තා is authenticated method එක block qubit එකට. ඒකෙදි මම බලනවා is authenticated ද කියලා. ඒක true නම් මම pass කරනවා authenticated කියලා. false නම් unauthenticated විදිහට catch එකේදීත් ඒ විදිහටමයි. හරි. අපි අපේ qubit ටික හදාගෙන ඉවරයි. qubit එක authentication qubit එක අපි ඒක දැන් අපේ widget එකකට inject කරගන්න ඕනේ. ඒකද මම home file එකට ඇවිල්ලා මම material app එකම wrap කරනවා අපේ block provider එකෙන්. block provider එකත් මෙතනට import කරගන්න. ඊට පස්සේ අපිට දෙන්න ඕනේ create එකට අපේ මොකක්ද අපි provide කරන්න යන block එක කියලා. එහෙම නැත්නම් qubit එක. මේකදී අපි කලින් package එකක් use කළා getit කියලා. ඒ getit එක මම කිව්වා අපි dependency injection වලට ගන්න කියලා. එතකොට අපිට පුළුවන් මේ දැන් අපි කරන්න යන්නෙත් මේ block provider එක තියලා වෙලා ඒකෙන් අපේ widget tree එකට අපේ blocks ටික inject කරගන්න. ඒක නිසා මම ඒ inject කරන වැඩේ දෙනවා අපේ getit package එකට. මම දැන් ඒක හදා ගන්නවා. ඒකෙදි මම folder එකක් හදා ගන්නවා di කියලා වෙලා dependency injection වලට. ඊට පස්සේ මම දානවා service locator negative service locator injection container ඒ වගේ නම් කීපයකින්ම කියනවා. ඒකෙදි මම හදා ගන්නවා SL කියලා service locator get මේක නෙමෙයි මට ඕනේ getit එකේ instance එක. ඊට පස්සේ මම එනවා ඇහිල්ල වෙලා අපේ getit එකට අදාළ කරන අපිට හදා ගන්න ඕන දැන් qubit එකනේ. අපි මෙතනින් qubit එක හදා ගන්නවා. qubit එක අපි register කරගන්නවා මේ getit instance එකේ. අපිට ඔව් මම කරන්නේ දැන් sl.register මේක තියෙනවා register lazy singleton කියලා වෙලා. අපි මේ lazy singleton එකේදී වෙන්නේ අපි අපේ widget tree එකේදී කොහේ හරි තැනකදී අපි ask ඒ කියන්නේ call කළොත් අපේ අදාළ object එකක් ඒ වෙලාවට create කරලා දෙනවා. නැත්තම් කලින් create කරලා තියෙනවා නම් ඒක ඒ අදාළ ඔබ්ජෙක්ට් එක දෙනවා. එහෙම නැත්නම් ක්‍රියේට් කරලා තිබුණ නැත්නම් ඒ අදාළ අවස්ථාවේදී විතරක් ක්‍රියේට් කරලා දෙනවා. පස්සේ ආපහු මේ අපි ආපහු කෝල් කරනකොට නම් එයා ආයෙ අලුතෙන් ක්‍රියේට් කර ඉන්නේ නැහැ. මොකද ඒක තමයි සිංගල්ටන් කියන්නේ සේම් ඔබ්ජෙක්ට් එකම අපිට රිටර්න් කරනවා. හරි මම ඒකට දාගන්නවා auth qubit එක. අපිට auth qubit එකටත් ඕනේ මේකට හැටියට auth repository එකක් ඕනේ.
ඒක නිසා මම ඕත් රෙපොසිටරි එකකුත් හදාගන්නවා. ඒකත් අර විදිහටම රෙජිස්ටර් කරගන්නවා. මම ඒක මෙතනින් කොපි කරගෙන මම ඒක ක්ලෝස් කරගන්නවා. මේ විදිහට අනිත් ක්ලාසස් වලටත් ඕන ඩිපෙන්ඩන්සි ටික මම අපේ සර්විස් ලොකේට් එකේ රෙජිස්ටර් කරගෙන යනවා. මම දැන් අපේ ඕත් කියුබිට් එකට ඕන වුණානේ ඕත් රෙපොසිටරි එක. මම ඕත් රෙපොසිටරි එක මෙයාට අපේ කන්ස්ට්‍රක්ටර් එකට ඉන්ජෙක්ට් කරනවා. මේකෙදි මම මේ විදිහට දාලා ටයිප් එකක් දාලා මෙන්න එහෙම ඉනිෂියලයිස් කරන එක්සෙල් කියලා. එච්චරයි කරන්න බෑ. ඊට පස්සේ OAuth API සර්විස් එකට ආවම ඒකේ තියෙනවා DO එක. මම දැන් DO එක තමයි හදාගන්න යන්නේ. DO එක අපි සෙටප් කරගත්තේ කෝ එකේ නෙට්වර්ක් වල DO ක්ලයන්ට් කියලා වෙලා මම මේක DO ක්ලයන්ට් එකෙන් මේ build DO ක්ලයන්ට් එකෙන් රිටර්න් කරනවානේ DO කියලා ඔබ්ජෙක්ට් එක රිටර්න් මම අන්න ඒකෙන් ඒක බිල්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම ඕත් ඒක මම ඒක මේකටත් අර ටයිප් එකක් දාගන්න පුළුවන්. මම ටයිප් එක දෙනවා DO කියලා. හරි. අපි ඒ ටික රෙජිස්ටර් කරගත්ත අපේ අදාළ ඩිපෙන්ඩන්සි ටික. දැන් මම ඩිපෙන්ඩන්සි ටික ඉනිෂියලයිස් කරන්න යන්නේ අපේ කන්ටේනර් එකත් එක්ක. ඊට පස්සේ අපි දැන් මෙතනට අපේ ඕත් කියුබිට් එක දෙන්න ඕනේ. ඒකට මම කරන්නේ SL කියලා වෙලා දීලා මෙතනින් අපේ ඕත් කියුබිට් එක මම කොපි කරගෙන මෙන්න මෙහෙම මෙතනට ඉම්පෝට් කරනවා. අපේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් එකත් හරි. අපි බලමු ඇප් එක රීස්ටාර්ට් කළාද? ඇප් එක ක්ලෝස් වුණා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ ඇප් එක කිසි ප්‍රශ්නයක් නැතුව රීස්ටාර්ට් වෙලා තියෙන්නේ. මම මේකෙන් ක්ලෝස් කරගෙන ඊළඟට අපිට තියෙන්නේ Go routers ටික හදාගන්න. මම ඇප් එක පෝස් කරගන්නවා. හරි. අපි Go router එකත් එක්ක කරන්න යන්නේ අපි මුලින්ම බලනවා අපේ ඇප් එක ස්ටාර්ට්අප් එකේදී is authenticated කියලා. ඊට පස්සේ is authenticated නම් අපි යවන හෝම් පේජ් එකට එන රීඩිරෙක්ට් කරන හෝම් එකට authenticated නැත්නම් අපි රීඩිරෙක්ට් කරනවා login එකට. ස්ටාර්ට්අප් එකේදී අපි ලියාගත්ත අපේ auth qubit එකේ auth state එකේ loading එක නම් අපි කරන්නේ අපි ආව ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ තියලා තියෙනවා. දැන් අපේ ඇප් එකේ ස්ටාර්ට්අප් එකේදීම අපේ Go router එක ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක තමයි පෙන්වන්නේ. අපි මේකට යූස් කරන්නේ top level Go router redirection එක. ඒකදී අපි redirect කියලා වෙලා යා ගන්නවා. යාගෙන අපි method එක දාගන්නවා. අපිට මේකේ ස්ටේටස් ටික ඒ කියන්නේ අපේ auth qubit එකෙන් එවන ස්ටේටස් ටික බලා ගන්න අපිට ඒ auth qubit එක ඕනේ. ඒකට මම අපේ auth qubit එක මේ Go router create Go router කියන method එකට import කරගන්නවා. මම මේකට qubit කියලා දාගන්නවා. ඊට පස්සේ මම මේක access කරනවා. final මම දාගන්නම් මේකට auth status කියලා. status හරි මම මෙතනින් දාගත්තා loading අපේ auth status එක loading නම් අපේ splash screen එකට යන්න කියලා. unauthenticated නම් login screen එකට යන්න කියලා. ඊට පස්සේ authenticated නම් home එකට යන්න කියලා. ඊට පස්සේ අපිට main function එකේ error එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට අපි දෙන්න ඕනේ මේ auth qubit එක. මම මේකම copy කරගෙන අපේ get it package get it instance එකේ තියෙන auth qubit එකම දෙනවා.
මම දැන් අපේ ඇප් එක රීස්ටාර්ට් කරගන්නවා. හරි ඔයාලට පේනවා අ, අපි තාම ඉන්නේ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ. අපේ ඕත් කියුබ් එකට යන්න. ඕත් කියුබ් එකේ ඉසෝතන්ටිකේටර් එක කෝල් කරලා තියෙනවා. හැබැයි අපි ඊට පස්සේ අපි තප්පර දෙකක් ඉන්නවා. එමිට් කරනවා ඔතන්ටිකේටර්ට අපේ ඕත් රෙපොසිටරි එකෙන් එන වැලියු එක ට්‍රූ නම් අපි දැන් ඒක ට්‍රූ වෙන්න විදිහක් නෑ. අපේ ලොගින් වෙලා නෑ අපේ ඇප් එකට. අන්ඔතන්ටිකේටඩ් නම් අපේ ඒ ඔක්කොම මුකුත් නැත්තම් අන්ඔතන්ටිකේටඩ් කියලා එවනවා. මේකෙදි වෙන්නේ අපේ ගෝ රවුටර් එක මුලින්ම පළවෙනි පාරටම ඇප් එක ඉනිෂියලයිස් ඇප් එක ස්ටාර්ට් අප් එකේදී ගෝ රවුටර් එක හදාගන්නවා. ගෝ රවුටර් එක හදාගෙන මුලින්ම මේ රීඩිරෙක්ට් එක රන් වෙනවා මුලින්ම. එතනින් එහාට රන් වුණාට පස්සේ ආපහු අපේ මේ රවුට් එක ක්‍රියේට් කරගත්තට පස්සේ මේක රන් වෙන්නේ නෑ. අපිට මේක සැරෙන් සැරේම රන් කරගන්න නම් මේ ගෝ රවුටර් එකේ ඒ කියන්නේ මේ රීඩිරෙක්ට් එක සැරෙන් සැරේ අපේ ඕත් ස්ටේට් එකට අනුව රන් කරගන්න නම් මේ රීඩිරෙක්ට් එක එක්ක තව අපි දෙයක් කරන්න ඕනේ අපේ ගෝ රවුටර් එකට. ඒක තමයි රීඩිරෙක්ට් ලිසනබල් එකක් දාන්න ඕනේ. මේකෙදි අපි ලිසනබල් එකක් මෙයාට දෙන්න ඕනේ. මේ තියෙනවා මෙතන අපේ ගෝ රවුටර් එකේ ඒ ලිසනබල් එක දීලා අපිට පුළුවන් ඒ ලිසනබල් එකෙන් අපිට ලිසන් කරන් ඉන්න අපේ මේ ඕත් කියුබිට් එකේ තියෙන ස්ටේට් අප්ඩේට් වලට ඒක ලිසන් කරගෙන ඒකෙන් අපේ මේ රීඩිරෙක්ට් එක ඒ අප්ඩේට් වෙන සැරයක් ගානේ අප්ඩේට් කරන්න. අපි ඊට පස්සේ මම දාගන්නවා යටින් ඕත් ලිසනබල් කියලා වෙලා ක්ලාස් එක. ඒකෙන් මම අපේ ඕත් කියුබිට් එකට ලිසන් කරන් ඉන්නවා. හරි මම මෙතනදි කළේ ඕත් ලිසනබල් කියලා වෙලා ක්ලාස් එකක් දාගත්තා. මම මේ ක්ලාස් එක අපේ මොනව කරන්න ඒක ප්‍රයිවට් ක්ලාස් එකක් විදිහට කරන්න ඒ ෆයිල් එකට විතරක්. ඊට පස්සේ ලිසනබල් එක දාගෙන මම ඒක චේන්ජ් නොටිෆයි එකෙන් එක්ස්ටෙන්ඩ් කරගත්තා. චයිල්ඩ් ක්ලාස් එකක් විදිහට චේන්ජ් නොටිෆයි එකේ. ඊට පස්සේ මම හදාගත්තා ඕත් කියුබිට් එකක්. මම ඒක කන්ස්ට්‍රක්ටර් එක ඉනිෂියලයිස් කරගෙන ඊට පස්සේ මම ලේට් ස්ක්‍රීන් සබ්ස්ක්‍රිප්ෂන් එකක් හදාගත්තා අපේ ඕත් කියුබිට් එකේ සබ්ස්ක්‍රිප්ෂන් එකට ලිසන් කරන් ඉන්න. ඊට පස්සේ ඒක මම ලිසන් කරගෙන ඒක ලිසන් කරන ඒ කියන්නේ ඕත් කියුබිට් එකේ හැම ඉවෙන්ට් එකකදීම මම අපේ නොටිෆයි ලිස්න එක ට්‍රිගර් කරනවා ෆන්ක්ෂන් එක. ඊට පස්සේ හැම ඉවෙන්ට් එකකදීම අපේ අදාළ එයාගේ ලිස්නර්ස්ලා ඒ කියන්නේ දැනට මේ ගෝ රවුටර් එකේ මේ ලිසනබල් එක ලිසන් කරන් ඉන්නවා අදාළ අපේ මේ ඕත් කියුබිට් එකේ තියෙන ස්ටේට් අප්ඩේට් වලට. ඊට පස්සේ මම අන්තිමටම ඩිස්පෝස් කළා අපේ ස්ක්‍රීන් සබ්ස්ක්‍රිප්ෂන් එක. දැන් අපි ඇප් එක රීස්ටාර්ට් කරලා බලමු අපේ ඕන දේ වෙනවද කියලා. ඔයාලට පේනවා ඇප් එක අපේ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ ඉඳලා ලොගින් එකට යනවා. ඒ කියන්නේ අපේ ගෝ රවුටර් එක දැන් ලිසන් කරන් ඉන්නවා අපේ ඕත් කියුබිට් එකේ ස්ටේට් අප්ඩේට් වලට. හරි අපේ ගෝ රවුටර් එකත් එක්ක තියෙන රීඩිරෙක්ට් එක නම් හරි. ඒත් මේකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. ලොග් එකක් දාගන්නවා. දාගන්න මම රීඩිරෙක්ට් යන් කියලා. හරි. මම ඕපන් කරගන්නම් page console එක. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ අපේ රීඩිරෙක්ට් එක රන් වුණා. දැන් මම ආපහු මේක රන් කළොත් ආපහු ඒක රන් වෙනවා. දැන් එතකොට වෙන්නේ
දැන් මම දැන් මේකට තව ලොග් එකක් දාගන්නම්කෝ. අපේ කියුබිට් එකේ .state එකේ ස්ටේටස් එක .use දැන් හරි මට පේනවා ඇති රීඩිරෙක්ට් කරන්න උනා authenticated ඒ කියන්නේ දැන් authenticated අපි දැන් ස්ටේට් එක authenticated නම් දැන් ඔන්න අපේ if එකට එනවා if එක හෙල්ලලා චෙක් කරනවා authenticated ද කියලා ඊට චෙක් කරාට පස්සේ ආපහු home එක රිටර්න් කරනවා දැන් මං ඉන්නේ home එකේ වුණාට මේක මෙහෙම home එක සැරෙන් සැරේ රිටර්න් කරන එක එච්චර හොඳ නෑ මොකද අපේ දැනට වෙල්කම් ස්ක්‍රීන් එකේ දැන් අපේ හෝම් ස්ක්‍රීන් එකේ තියෙන වෙල්කම් ටෙස්ට් එකයි ලොග් අවුට් එකයිනේ මේකේ සාමාන්‍යයෙන් හෝම් එකටම එනකොට මොනවා හරි API රික්වෙස්ට් ටිකක් කරනවා නම් ඒවා දැන් අපි මේක රිෆ්‍රෙෂ් කරන මෙතනින් මේ පොට් රීලෝඩ් කරන සැරයක් ගානෙම ආපහු API ටික කෝල් වෙනවා මුලින් ඉඳන් ඒ මොකද මේ අපේ මේ හෝම් එක ආපහු රිටර්න් වෙන නිසා මේ ඒ කියන්නේ හෝම් එකට රීඩිරෙක්ට් වෙන එක නිසා තමයි ඒක සැරෙන් ආපහු කෝල් වෙන්නේ සැරෙන් සැරේ අර API කෝල් වගේ මොනවා හරි ටයිම් වෙන ටාස්ක් තියෙනවා නම් ඒ ටික ආපහු කෝල් වෙනවා අපේ හෝම් එක රිටර්න් වෙන නිසා මේක අපිට නවත්තන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකෙදි මම ගන්නවා final is login page මේක අපේ මම දැන් මං ඉන්නේ හෝම් ස්ක්‍රීන් එකේනේ මේ හෝම් ස්ක්‍රීන් එකේ ඉන්නකොට මට මේකේ තියෙනවා අපේ Go router state එකේ තියෙනවා match location කියලා. මේ match location එකෙන් අපිට ගන්න පුළුවන් දාලා අපේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ path එක. මේ match location එකෙන් ගන්න පුළුවන් අපිට අදාළ path එකේ string එකක් එන්නේ. උඩ පේනවා. මම මේ ස්ක්‍රීන් එක අරගෙන මම බලනවා දැන් මගේ is login page එකේනේ. මම login page එකේද ඉන්නේ කියලා බලනවා. ඒක තමයි මෙන්න මේ පල්ලෙහාන් මෙන්න මේ copy කරගෙන login page එකේ තියෙන කියලා එතනින් මම ඒක තියාගෙන ඒක boolean එකක් විදිහට තියාගන්නවා. boolean එකක් විදිහට තියාගෙන මම අපේ මේ මෙන්න මේ ටික පොඩ්ඩක් මම පල්ලෙහාට දාගන්න. මගේ route ටික වෙනම තියෙනවද? මේක දාගෙන මම බලනවා මෙන්න මේ දැන් is login එක is login page එක දැන් is login page එකෙන් මම බලනවා මේක දැන් එයා ඉන්නේ is login page ඒ කියන්නේ login page එකේද ඉන්නේ කියලා login page එකේ ඉන්නේ නම් මම කරන්නේ return කරනවා null එකක් එහෙම නැත්නම් මම return කරනවා login එක ඒ කියන්නේ දැන් මම login එකේ ඉඳලා මට login එකට ආපහු page එක return කරලා වැඩක් නැති නිසා ඊට පස්සේ මම ආපහු අපේ home එකටත් ඒකම වෙනවා ඒ home එකේදී මම කරන්නේ is login page එක nm කියලා දාලා වෙන්න නෙමෙයි ඕ එකක් දාලා මම ආපහු බලනවා අපේ match location එකේ equal ද කියලා වෙලා බලනවා අපේ මෙන්න මේ ඒ කියන්නේ මම දැන් ඉන්නේ දැන් මං splash screen එකේ නම් ඉන්නේ ඒ කියලා බලනවා මෙන්න මේකෙන් මාක් කරලා වෙලා මම ඒක බලනවා බලලා වෙලා මේ දෙකේ නම් මේ දෙකේම නම් මම ඉන්නේ මම කරන්නේ මම home එක return කරනවා දැන් authenticated වෙලා තියෙන්නේ එහෙම නැත්නම් මම කරන්නේ null එක return කරනවා දැන් අපේ සාමාන්‍ය විදිහටම redirect එක refresh වෙනවා refresh වුණාට පස්සේ මම බලනවා මම ඉන්නේ login page එකේද කියලා මුලින්
ඊට පස්සේ මේ ටික මම print කරනවා. මම auth state එක ගන්නවා මේකෙන්. auth status එක බලනවා. ඊට පස්සේ මම බලනවා මම ඉන්නේ loading එකේද කියලා වෙලා. is loading එක නම් ඒ කියන්නේ අපේ authentication state එක is loading නම් මම ඒක return කරනවා. ඊට පස්සේ මම එනවා ඊට පස්සේ ආපහු redirect කරන්න උනහම බලනවා state එක unauthenticated ද කියලා. unauthenticated නම් මම බලනවා is login එක true ද කියලා වෙලා. ඒ කියන්නේ මම login page එකේ තියෙන කියලා login page එකේ ඉඳලා වෙලා login page එකේ නම් ඉන්නේ මම return කරනවා null. login page එකේ නෙමෙයි නම් ඉන්නේ මම return කරනවා fast login කියන path එක. එතකොට මේකෙදි මේ scenario එකක් මම කිව්වා. මම home එකේ ඉඳලා log out button එක තියෙනවනේ. ඒ log out button එක ඔබනකොට මම check කරනවා දැන් log out button එක එබුවාම unauthenticated වෙනවනේ. unauthenticated වුණාම මම බලනවා is login page එකේ ඉන්නේ කියලා. නෑ is login page එකේ නෙමෙයි ඉන්නේ. එහෙනම් මම return කරනවා login කියන page එක. මොකද මම home page එකේ දැන් ඉන්නේ. home page එකේ ඉඳලා වෙලා මම redirect කරනකොට ඒ විදිහට කරා. අපි බැලුවා go route එකත් එක්ක direct redirect කරන්නේ කොහොමද කියලා. දැන් අපේ app එකේ flow එක ගත්තොත් app එකේ මුලින්ම app එකේ startup එකේදී බලනවා is authenticated ද කියලා. ඊට පස්සේ ඒක authenticated නම් home එකටත් authenticated නැත්නම් login එකටත් යවලා ඒ විදිහට තමයි redirect කරන්නේ. ඒත් අපේ සාමාන්‍ය mobile apps වලදී දැන් අපේ දැනට තියෙන logic එකේ හැටියට අපේ auth repository එකේ access token එක තියෙනවා නම් හරි ඒක expire නැත්නම් හරි විතරයි අපේ startup එකේදී එයා authenticated විදිහ හරියට හරි නැත්නම් unauthenticated විදිහට mark කරන්නේ. ඒක සාමාන්‍ය mobile apps වලදී අපි එහෙම කරන්නේ නෑ. ඒ කියන්නේ අපි access token එක කොහොමත් බලන්නේ නෑ. මොකද access token එක සාමාන්‍ය මිනිත්තු 15ක් පැයක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක expire වෙලා යනවා. දැන් එහෙම වුණාට පස්සේ දැන් මේක අපේ logic එකේ හැටියට නම් ඒක expire වුණාට පස්සේ ආයෙ user login වෙන්න සිද්ධ වෙනවා. දැන් ඒ වගේ වෙලාවල්වලදී තමයි අපි පාවිච්චි කරන්නේ refresh token කියලා. ඒකෙදි වෙන්නේ අපේ token එක refresh කරගන්නවා. අපි දැන් මෙතන token එක අපි store කරලා තියාගෙන තියෙන්නේ. මේ refresh token එක පාවිච්චි කරලා අපේ access token එක අලුත් කරගන්නවා. ආපහු අලුත් token එකක් back end එකෙන් ඉල්ල ගන්නවා. ඒක අපිට mobile app එකෙන් කරනකොට කරන්න පුළුවන් විදි දෙකකට අපිට විදි දෙකම කරන්නත් වෙනවා. පළවෙනියටම දැන් අපි authenticated කියලා වෙලා බලනවානේ. අපිට පුළුවන් මෙතනදී අපේ access token එක expired කියලා බලන්න. ඊට පස්සේ expired කියලා බලලා ඉවර වෙලා expire නම් අපේ authentication token refresh token එක තියෙනවද කියලා බලනවා. refresh token එක expire නැත්නම් අපිට පුළුවන් අලුතෙන් token එකක් ඉල්ලගෙන refresh token එකෙන් අලුත් token එකක් ඉල්ල ගන්න back end එක. එහෙම refresh token එක කරන්න පුළුවන්. ඊට පස්සේ තව විදිහක් තියෙනවා. අපේ app එක මෙහෙම වැඩ කර ඉන්නකොට දැන් app එක startup එකේදී නෙමෙයිනේ අපි බලන්නේ. app එක වැඩ කර ඉන්නකොට අපිට එනවා අපේ access token එක expire වෙලා කියලා. මොකක් හරි අපි API call එකක් නිසා අපිට එනවා error එකක්. අපේ access denied කියලා වෙලා හරි authentication token එක expire වෙලා access token එක expire වෙලා කියලා. ඊට පස්සේ පුළුවන් අපිට ආපහු refresh token එක access කරලා back end එකෙන් ඉල්ල ගන්න ආපහු අපේ access token එකක්. ඒ තමයි අපේ දෙවෙනි method එක. මේ method දෙකටම අපි mobile app වලදී බලන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ user කොච්චර වෙලාවක් අපේ mobile එකේ ඉඳීද කියලා, mobile app එකේ ඉඳීද කියලා. ඒ වගේම startup එකේදී අපිට කොහොමත් බලන්න වෙනවා අපේ user authenticated ද නැද්ද කියලා. හරි අපි පළවෙනියටම බලමු කොහොමද startup එකේදී authenticated ද නැද්ද කියලා බලලා refresh කරගන්නේ token එක.
හරි. මම is authenticated method එකට එනවා. මම ඒකෙන් අපි මුලින්ම ලියාගමු refresh token කියලා method එක. අපිට දැන් ඕනේ අපේ API service එකට දාගන්න ඕනේ refresh token backend call එක. ඒක මම දැන් දාගෙන තියෙනවා මෙතනින්. මේක දැන් call කරනවා. අපේ මම දාගෙන තියෙනවා අපේ refresh token response කියලා වෙලා මොඩල් එකක්. ඒකෙන් තමයි මේ access token එක refresh token එකයි අපේ JSON එකෙන් අරගෙන අපේ මොඩල් එකට දාගෙන වෙట్లా දැන් මෙතනින් අපි අරගෙන තියෙන්නේ. අපි හරි token දෙකම store කරගෙන තියෙන්නේ. හරි අපේ refresh token එක හරි. අපි යන් අපේ is authenticated method එකට. එකේදී මම මෙතනින් ගන්නවා මේකත්. මම මේක refresh token විදිහට හදනවා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ refresh token method එක call වුණා. ඒ කියන්නේ අපේ token ටික refresh වෙනවා දැන්. හරි අපි ඊළඟට බලමු කොහොමද request එකක් අතරතුරදී අපේ token එක expire වුණොත් ඒක refresh කරගන්න කියලා. මම ඒකට දාගෙන තියෙනවා profile කියලා මෙතන button එකක්. මේ button එකෙන් වෙන්නේ අපි අපේ auth qubit එකෙන් call කරනවා auth repository එකේ තියෙන get profile කියලා වෙලා method එකක්. මෙන්න මේ අපේ get method එකට call කරනවා. ඒකේ තියෙනවා අපේ URL එක auth profile කියලා. මෙන්න මේ method එකට call කරනවා. ඒකෙන් වෙන්නේ user profile එක get කරනවා. මේ get කරන්න අපිට ඕනේ දැන් අපේ access token එක. access token එකෙන් තමයි අපේ user අඳුරගන්නේ backend එක. ඒකට අපි access token එකත් එයාට send කරන්න ඕනේ. අපි දැනට access මුකුත් token send කරලා නැහැ. අපි නිකන් get request එකක් විතරයි තියෙන්නේ. අපි call කළොත් අපිට එනවා මෙන්න මේ 401 කියන මෙන්න මේ error එක. හරි. අපි සාමාන්‍යයෙන් dio එක වැඩ කරන dio package එකත් එක්ක වැඩ කරනකොට අපි use කරනවා interceptors කියලා જાතියක්. intercept එකක් කියලා කිව්වොත් මෙන්න මේ වගේ එකක් දෙයක් වෙන්නේ එකේ. මම දැන් හදා ගන්නවා මෙහෙම මේක රික්වෙස්ට් එකක් කියමුකෝ. මේක post රික්වෙස්ට් එකක්. මේකේ ඔක්කොම අපි අදාළ කරන data ඊළඟට තියෙනවන headers data ඊට පස්සේ headers ඒ වගේ දේවල් ඔක්කොම මේ රික්වෙස්ට් එකේ දැන් ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. මේ intercept එකේදී වෙන්නේ මම මෙතනින් දාගන්නම් අපේ backend එක. backend එක intercept එකේදී වෙන්නේ අපි මේ backend එකට අපේ දැන් මේ request එක send කරනකොට මේ intercept එක ඒ අතරමැදට එනවා. ඒ කියන්නේ
මෙන්න මේ අතර මැදට එනවා. අතර මැදට ඇහිල්ලා මේ තියෙන ඉන්ටර්සෙප්ට් එක සෙප්ට මේ අතර මැදට ඇහිල්ලා අපේ මෙන්න මෙයාගේ මෙන්න මේ රික්වෙස්ට් එකටයි මෙන්න මේ බැක් එන්ඩ් එකයි අතර මැදට ඇවිල්ලා තියෙනවා. තාම හැබැයි රික්වෙස්ට් එක සෙන්ඩ් වෙලා නැහැ. මේ අතරමැදියෙක් විදිහට තමයි මෙයා වැඩ කරන්නේ අපේ ඉන්ටර්සෙප්ටර්. මේ ඉන්ටර්සෙප්ටර්ස් වල මෙතඩ් තියෙනවා ඩියෝ වල ඔන් මම දැම්මොත් ඔන් රික්වෙස්ට් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔන් ඊට පස්සේ තියෙනවා ඔන් රෙස්පොන්ස් කියලා. ඊට පස්සේ තියෙනවා එරර් කියලා. මේකෙදි ඔන් රික්වෙස්ට් එකේදී වෙන්නේ මේ ඔන් රික්වෙස්ට් එකේදී වෙන්නේ අපේ ඉන්ටර්සෙප්ට් වෙනවා අපේ රික්වෙස්ට් එක බැක් එන්ඩ් එකට සෙන්ඩ් කරන්න කලින්. බැක් එන්ඩ් එකට සෙන්ඩ් කරන්න කලින් මෙයාගේ මෙන්න මෙතනට මේ මෙතඩ් එක රන් වෙනවා. ඉන්ටර්සෙප්ට් වෙනවා අපේ මෙතනින් මේ අපේ ඉන්ටර්සෙප්ට් එකෙන් අපේ තියෙන රික්වෙස්ට් එකට ඉන්ටර්සෙප්ට් වෙනවා. අතරමැදියෙක් විදිහට වැඩ කරනවා. ඒකල්ලා බැක් එන්ඩ් එකට අපේ රික්වෙස්ට් එක සෙන්ඩ් වෙන්න කලින් ඒ කියන්නේ අපි පෝස්ට් රික්වෙස්ට් එකක් කියමු. මේ පෝස්ට් රික්වෙස්ට් එක බැක් එන්ඩ් එකට යන්න කලින් මෙන්න මෙයා ඉන්ටර්සෙප්ට් වෙලා රන් වෙනවා මෙතන. ඊට පස්සේ මේ ඔන් රෙස්පොන්ස් එකේදී වෙන්නේ අපේ බැක් එන්ඩ් එකෙන් අපිට රෙස්පොන්ස් එකක් එවනවනේ අපේ රික්වෙස්ට් එකට අදාළව මොකක් හරි රෙස්පොන්ස් එකක්. ඒ රෙස්පොන්ස් එක රිසෝල්ව් වෙන්න කලින් ඒ කියන්නේ අපි දැන් රික්වෙස්ට් එකේ අදාළ මොන හරි ඩේටා තියෙනවා නම් අපි ඒවා රිසෝල්ව් කරන්න කලින් මෙන්න මේ රෙස්පොන්ස් එක කෝල් වෙනවා. ඔන් රෙස්පොන්ස් කියන මෙතඩ් එක කෝල් වෙනවා. ඒකත් මේ ඉන්ටර්සෙප්ට් එකේම තියෙන. ඒක කෝල් වෙනවා රෙස්පොන්ස් එක අපි රිසෝල්ව් කරන්න කලින්. ඊට පස්සේ මේ ඔන් එරර් එක අපි දැන් බැක් එන්ඩ් එකෙන් අපි රෙස්පොන්ස් එකක් එවනවා අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකට. ඒ එනකොට මොකක් හරි ඒකේ එරර් එකක් තිබුණොත් ඒ එරර් එක අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකට දෙන්න කලින් මෙන්න මේවා කෝල් වෙනවා. ඒ කියන්නේ මේ අපේ බැක් එන්ඩ් එකෙන් එවනවා එරර් එකක්. ඒ එරර් එක එව්වට පස්සේ මගේ මොබයිල් එකේ මම කෝල් කරපු ෆන්ක්ෂන් එකේ දැන් රිටර්න් එකක් තියෙන එක. ෆන්ක්ෂන් එකක් මොකක් හරි කෝල් කරාම ඒක රිටර්න් දැන් පෝස්ට් එක ගත්තොත් එහෙම මට ඒකෙන් එනවා රෙස්පොන්ස් කියලා වෙලා ඩියෝ වලින් රෙස්පොන්ස් එකක් රිටර්න් වෙලා එනවා. ඒක රිටර්න් වෙන්න කලින් තමයි මෙන්න මේ ඔන් එරර් කියන එක කෝල් වෙන්නේ. මේ ඔන් එරර් කියන මෙතඩ් එක කෝල් වෙන්නේ. මේ ටික තමයි අපේ ඩියෝ වල තියෙන ඉන්ටර්සෙප්ටර්ස් වල තියෙන මෙතඩ් ටික ඔන් රික්වෙස්ට් ඔන් රෙස්පොන්ස් ඔන් එරර්. අපි එහෙනම් කෝඩ් එකට යමු. මේ ඩියෝ ක්ලයන්ට් එකත් එක්ක අපේ ඩියෝ එකත් එක්ක මේ ඉන්ටර්සෙප්ට් එකෙන් වෙන්නේ අපේ රික්වෙස්ට් එකට අපේ රික්වෙස්ට් එක අතරමැදට එයා ඉන්ටර්සෙප්ට් වෙනවා. ඒ කියන්නේ මොබයිල් එකයි අපි දැන් අපි මේ බටන් එක ඔබලා මේ බටන් එක තියෙනවා. මේ බටන් එකයි මේ බටන් එක ගහුවාම මම කෝල් කරනවා get use of file කියලා. ඒ get රික්වෙස්ට් එකටයි අපේ බැක් එන්ඩ් එකයි අතර ඒ අතරමැදට තමයි මේ ඉන්ටර්සෙප්ට් එක ඇඩ් වෙන්නේ. ඒකෙදි වෙන්නේ මම දැන් අපේ ඉන්ටර්සෙප්ට් එකක් ඇඩ් කරනවා. ඉන්ටර්සෙප්ටර්ස් කියලා ඇරේ එකක් තියෙනවා. ඇරේ එකට මම ඇඩ් කරගන්නවා ඉන්ටර්සෙප්ට් එක. මේකට අපිට දෙන්න තියෙන්නේ ඉන්ටර්සෙප්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එකෙන් තමයි දෙන්න තියෙන්නේ. මේකෙදි මම හදාගන්නම් ඉන්ටර්සෙප්ට් එකක් අපි මෙතන. ඔව්
ඉන්ටරසෙප්ටර් කියලා ඒකට මම ක්ලාස් එක දාගන්නා ඉන්ටර්සෙප්ටර්. ඊට පස්සේ අපි දෙන්න ඕනේ මෙතනට ඉන්ටර්සෙප්ටර් එකෙන් තියෙන ඉල්ලලා තියෙන මෙතන ඉන්ටර්සෙප්ටර් එකෙන් ආගේ වැලියු එකක්නේ. අපි ඒක අපේ එක්ස්ටෙන්ඩ් කරගන්නවා ඉන්ටර්සෙප්ටර්. හරි. දැන් එරර් එක ගියා. මේ ඉන්ටර්සෙප්ටර් කියන ක්ලාස් එකේ තියෙනවා මෙතඩ් 3ක් තියෙනවා. මේ මෙතඩ් තුනෙන් වෙන්නේ මේ on request එක තියෙනවා. මේ on request එක වෙන්නේ අපි රික්වෙස්ට් එක බැක් එන්ඩ් එකට සෙන්ඩ් වෙන්න කලින් මෙන්න මේ මෙතඩ් එක කෝල් වෙනවා. ඊට පස්සේ මේ on response එකේදී වෙන්නේ අපේ response එක resolve වෙන්න කලින් මේ දැන් දාලා තියෙනවා මෙතනදී. response එක resolve වෙන්න කලින් කෝල් වෙනවා මේක. අපේ error එකක් ආවොත් ඒ error එකදී මේ on error method එකත් කෝල් වෙනවා. මේකෙදී මේ dio එක අපේ ඉන්ටර්සෙප්ටර්ස් ටිකේ ඔක්කොම මේ මෙතඩ් ටික කෝල් කරලා තමයි රික්වෙස්ට් එක සෙන්ඩ් කරන්නේ. ඊට පස්සේ ආපහු response එක එනකොට response එක resolve වෙන කලිනුත් ওই ටික ওই විදිහටම කෝල් වෙලා error එකක් ආවත් error එකෙදිත් ওই ටික කෝල් වෙනවා. එතකොට අපිට මේ ඉන්ටර්සෙප්ට් එකේ තියෙන වාසියක් විදිහට ගත්තොත් අපිට මම කිව්වා කලින් අපිට රික්වෙස්ට් එකේ අතරමැදියෙක් විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට මම ඊට පස්සේ කිව්වා අපේ on request කියන රික්වෙස්ට් එක වැඩ කරන්නේ අපේ රික්වෙස්ට් එක බැක් එන්ඩ් එකට සෙන්ඩ් කරන්න කලින් කියලා වෙලා. සාමාන්‍ය විදිහට අපි dio එකත් එක්ක වැඩ කරනකොට මෙන්න මෙතනදී තමයි අපේ මම කිව්වා දැන් මම මෙතනදී අපේ OTP සර්විස් එකේදී මම කිසිම ටෝකන් එකක් ඇඩ් කරලා නැහැ කියලා අපේ රික්වෙස්ට් එකට. සාමාන්‍යයෙන් අපි මෙහෙම ටෝකන් මේවා අතරමැදදී මේකට ටෝකන් එකක් සෙන්ඩ් කරලා එහෙම ටෝකන් ඇඩ් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මේ on request එකට කෝල් වෙන වෙලාවේදී ඒ කියන්නේ රික්වෙස්ට් එක අපි බැක් එන්ඩ් එකට සෙන්ඩ් කරන්න කලින් කෝල් වෙන. ඒ කියන්නේ රික්වෙස්ට් එකේ ඔක්කොම අපිට අදාළ ඔප්ෂන්ස් ටික අපේ data ටික ඔක්කොම ඇඩ් කරලා තියෙන්නේ. ඊට ඒකත් ඇඩ් කරලා ඊට පස්සේ තමයි මේ on request එක කෝල් වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේකට දැන් ඉන්ටර්සෙප්ට් වෙලා මම කරන්නේ මම ඇඩ් කරනවා අපේ ටෝකන්ස් ටික අන්තිමටම. ඒ කියන්නේ රික්වෙස්ට් එක සෙන්ඩ් කරන්න ඔක්කොම ලැහැත්ති කරලා තියෙන්නේ. ලැහැත්ති කරලා තියෙනකොට අන්තිම ස්ටෙප් එක විදිහට මම කරන්නේ මෙන්න මේකට මම අපේ ටෝකන් ටික ඇඩ් කරනවා. මේකෙදි මම හදාගන්නම් තව ක්ලාස් එකක් ටෝකන් කන්ට්‍රෝල් කිය. if මම දැන් ඇටච් කරන්න යන ටෝකන් එක. ටෝකන් එක not equal null නම් මම කරන්නේ අපේ මෙන්න මේ රික්වෙස්ට් ඔප්ෂන්ස් වල ඔප්ෂන්ස් headers වල අපේ authentication authorization headers set කළා. මම මෙන්න මේ handle එකේ ඊළඟ ඒ කියන්නේ ඊළඟ තියෙන මෙතඩ් එකට කෝල් කරනවා request options වල. දැන් මේකේ අපේ dio එක කරන්න වෙන්නේ dio එකේ ඉන්ටර්සෙප්ට් ඇඩ් කරලා තියෙන්නේ array එකක් විදිහටනේ. ඒ කියන්නේ මේකෙදිත් මේක කෝල් වුණාට පස්සේ අපි ඊළඟ තවත් මොනවා හරි අපේ ඇඩ් කරලා තිබුණොත් එහෙම රික්වෙස්ට් එකේදී රික්වෙස්ට් ඉන්ටර්සෙප්ටර්ස් ඒකේ next එකට කෝල් වෙන එක තමයි වෙන්නේ. ඊළඟ මෙතඩ් එකට කෝල් වෙන ඊළඟ ඉන්ටර්සෙප්ට් එකේ on request කියන මෙතඩ් එක. හරි. හරි.
ඊට පස්සේ ලියෝ ක්ලයින්ට් එක හරි සර්විස් ලොකේට් එක හරි අපේ ඔතෙන්ටිකේෂන් එයාට ඕකන් ටික සෙට් කරනවා. දැන් හැම රික්වෙස්ට් එකකදීම අරක ඇටච් වෙනවා. මම ඇප් එක රිස්ටාර්ට් කරනවා. හරි අපේ රික්වෙස්ට් ඔපන්ස් ටික පෝල් වෙනවා. හරි අපේ ටෝකන් ටික දැන් get profile කියන එක ඔබනවා. මේක එරර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මෙන්න මෙහෙම මේකට දාලා වෙලා next call වෙනවද කියලා. ඔයාලට පේනවා අපේ access token එක attach වෙනවා call එක. හරි. මේ 400 එක error එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ refresh access token එක expire වෙලා තියෙන්නේ. මොකද මම ඒකේ time එක හදලා තිබුණා expire time එක තත්පර 10ක් වගේ. දැන් මම ආපහු මේක restart කරගන්නම්. එතකොට අපේ token එක refresh වෙන නිසා. හරි. හරි අපි බලමු මෙතන මේ null error එකක් ඇවිල්ලා තියෙනවා. හරි අපි token එක හරි null is not a subtype of in escape it get file එකට ගියා. හරි මම දන්නවා මෙතන වෙලා තියෙන error එක මොකක්ද කියලා. get profile response එකේ මම මේක කෙලින්ම මේකේ මෙහෙම විදිහටම තමයි අරගෙන තියෙන එකයි එතන තියෙන ප්‍රශ්නේ. මේකෙදි ගන්න ඕනේ අපි මම මේකට යනවා. මේකට ගිහිල්ලා මේකේ data වලින් නෙමෙයි ගන්න ඕනේ. data වල එනවා user කියලා අපේ JSON එක ඒකෙන් තමයි ගන්න ඕනේ. අපි token එක refresh කරනවා. හරි. මගේ නම print වෙලා තියෙනවා මෙතන. share එක හරි. දැන් අපි තව අපරයක් දෙකක් වගේ බලමු. මම මේක අයින් කරනවා. අයින් කරලා ඔයාලට පේනවා දැන් අපි 401 කියලා වෙලා error එකක් ඇවිල්ලා තියෙනවා. ඒ error එක එන්නේ අපේ token එක expire වෙච්ච නිසා. මම දැන් අපේ token එකත් අපිට පුළුවන් මේ auth intercept එකෙන්ම ආපහු අලුත් කරගන්න. ඒ කියන්නේ renew කරගන්න. ඒකට මම කරන්නේ අපේ දැන් ඔන්න error කියලා method එකක් තියෙනවනේ. ඒ method එකේ error එකක් ආවමනේ call වෙන්නේ. මම කරන්නේ මෙතනදී call කරනවා on error කියන එක. මේකෙදි මම බලනවා අපේ මම token control එකට දානවා. token control එකෙන් අපි ඒකේ token එක refresh කරන වැඩ ටික කරගමු. මම intercept එකට ඇවිල්ලා එල්ලා මම බලනවා අපේ error එක මොකක්ද කියලා. error එකේ response වල nullable එකක් මම යනවා status code වලට ඒක බලනවා 401ද කියලා. 401 නම් දාන try catch මෙතන token control එකෙන් මම final token erase operation catalog FM controller refresh tokens මට ඊට පස්සේ මේකෙන් token එක එනවා. token එක අරගෙන මම කරන්නේ එනේ දැන් අපේ request එක send කරලා request එකට ඒකට ආපු error එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ dio exception එකේ අපිට හම්බ වෙනවා variable එකක්. මම මෙන්න මේ options කියලා දාගන්නවා. මේකේ error වල තියෙනවා request options කියලා. මේකෙන් අපි send කරපු request එකේ තියෙච්ච body එකයි ළඟට අපි
තව මොන හරි දේවල් හෙඩර්ස් අටෑච් කරුවා නම් ඒවයි ඒ ඔක්කොම තියෙනවා. එතකොට මට කරන්න තියෙන්නේ මම දැන් අපේ බොඩි එකයි ඔක්කොම ටික තියෙනවානේ. මේකෙදි දැන් අපිට හම්බ වෙනවා මෙන්න මේ ඔතරයිසේෂන් කියන එකත් මේ ඔප්ෂන්ස් වලමයි එකමයි මම කරන්නේ මෙන්න මේක ඇඩ් කරනවා මෙන්න මෙතනට. මම ගන්නවා මේ ටෝකන් එක මේක ඇටච් කරනවා. ඇටච් කරලා මම කරන්නේ ආපහු බෑක්එන්ඩ් එකට මේක මම ආපහු රික්වෙස්ට් එක ආපහු සෙන්ඩ් කරනවා බෑක්එන්ඩ් එකට. හරි. මේකෙදි ටෝකන් එක නලබල් එකක් වෙන්න පුළුවන් නිසා මම මෙතනින් මේක අයින් කරලා ඒක if එකක් ඇතුලේ දාගන්නවා. ටෝකන් එක not equal දෙ බලනවා. හරි. not equal null නම් මම මේක attach කරලා ඉවර වෙලා මම ඊට පස්සේ කරන්නේ මෙන්න මේක final මම ආපහු දැන් මේක attach කරලා වෙලා ආපහු request එක send කරනවා අපේ fail වෙච්ච request එක mobile එකට එන්න mobile එකේ request එක ආපහු resolve වෙනකන් response කියලා දාගන්න එනදී කියලා දාලා මම අපි ආපහු මට දැන් request එක send කරන්න නම් මට ඕනේ dio එකක් dio dot මෙතැන්දි පෝස්ට් ඒ වගේ අපි දන්නේ මොකක්ද අපි ආපු රික්වෙස්ට් එක කියලා. එතකොට අපි මේ වගේ වෙලාවට යූස් කරන්නේ මෙන්න මේ තියෙන මෙතඩ් එක fetch කියලා. මේ fetch එකට ඕනේ request options අපි ගාව දැනටමත් හරි. request එක යවුවා. request එක යවුවට පස්සේ මම කරන්නේ මෙතන අපේ handle එක තියෙනවා. handle එකට වෙලකින් මම resolve කරනවා. අදාළ මේ result එක. හරි. ඊට පස්සේ මම දැන් අපේ catch එකට ආවහම ඒකෙත් මම handle එකම use කරලා ඒකෙදි මම කරන්නේ අපේ ඊළඟ එකට call කරන එක. මේකට error එකක් ඕන. අන්න එන්න මේ error එකම ගන්න. හරි. හරි අපේ token එක startup එකේදී refresh වෙනවා. අපි තත්පර 2-3ක් බලන්න. හරි. අපි බලමු අපේ මම මෙතනින් දාගන්න log එකක් නැත්නම් අපිට බලන්න විදිහක් නැති නිසා. හරි. හරි. ඔයාලට පේනවා ඔන්න error එක called වෙනවා. ඔන්න error එක called වෙලා ඔන්න request එක ආපහු called වෙනවා. ඔන්න request එක called වෙන්නේ අපි request එක send කරන නිසා. අන්තිමටම අපිට token එක refresh වෙලා ඒකෙන් ආපහු අපේ request එක send වෙනවා. මම පෙන්නන්නම් මෙතන hello.resolve අපි මෙතන debug point එකක් දාගෙන බලමු. හරි. ඔයාලට පේනවා අපේ token එක ඇවිල්ලා තියෙනවා. token එකෙන් ඔන්න මෙතන ටික send වෙලා තියෙනවා. ඊට පස්සේ handle එකෙන් call වෙලා තියෙනවා. profile received කියලා අපිට handle එකෙන් අපිට අදාළ message එක එනවා. හරි. මේ විදිහට තමයි අපි request එකක් අතරතුරදී අපේ token එක refresh කරගන්නේ. හරි. එහෙනම් අපි අද බැලුවේ කොහොමද production level එකේ mobile application එක authentication කරන්නේ. ඊට පස්සේ අපි බැලුවා ඒක go router එකත් එක්ක කොහොමද අපේ qubit and go router එකත් එක්ක කොහොමද අපේ authentication flow එක automatically වෙලා ඒ කියන්නේ
කියුබිට් එකේ තියෙන ස්ටේටස් වලට රෙස් අපේ කිබිට් එකේ තියෙන ස්ටේටස් වලට කොහොමද Go route එකෙන් රෙස්පොන්ස් කරලි වෙලා අපේ රීඩිරෙක්ට් වෙන ඔටෝමැටිකලි රීඩිරෙක්ට් වෙන්න හැදුවේ හදන්න කියලා. ඊට පස්සේ අපි බැලුවා කොහොමද ටෝකන් රිෆ්‍රෙෂ් කරන්න කියලා. ඒකෙදිත් අපි ස්ටාර්ට්අප් එකේ ටෝකන් රිෆ්‍රෙෂ් කරන විදිහ බැලුවා. ඊට පස්සේ රික්වෙස්ට් එකකදී රික්වෙස්ට් එකක් අතරමැදදී ටෝකන් එක රිෆ්‍රෙෂ් කරන්නේ කොහොමද කියලාත් බැලුවා. හරි. මට අද ඔය ටික තමයි කියන්න ඕන උනේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.